හයි ඩිසයිනයක් කරනකොට අපි කොහොමද ඒ ඩිසයින් වල තියෙන්නේ ඩිසයින් ස්ටයිල් එකක් කියලා අඳුරගන්නේ කරලා තියෙන්නේ එකම ටූල් එකෙන් වුණත් එකම රික්වාමන්ස් ටික ෆලෝ කරලා වුණත් ඩිසයිනස්ලා දෙන්නෙක්ට එකම ඩිසයින් එක කරන්න කිව්වොත් එහෙම ගොඩක් වෙලාවට ඕගලට ඩිසයින් ස්ටයිල් දෙකක් ප්‍රෝච් කරන විදි දෙකක් එතකොට ටූල් එක වුණත් එයාලා යස් කරනකොට ඒ යස් කරන විදිහ වෙනස්කම් එතකොට කලස් යස් කරන විදිහ ටයිපරෆි යස් කරන විදිහ ඉතිං මේ දේවල් ඩිසයිනගෙන් ඩිසයිනට වෙනස් වෙනවා එහෙම වෙන්න හේතුවමකක්ද ඒකට හේතුව තමයි එයාලගේ තිංකින් වෙනස් වෙනවා තිංකින් වෙනස් වෙනකොට තමයි යාලගේ ඩිසයින් ස්ටයිල් එක ඒ දේවල් ඔක්කුම වෙනස් වෙන්නේ ඉතිං ඩිසයින් ස්ටයිල් එක වෙනස් කරගන්න එතකොට ඩිසයින් එක පිටි පස්සෙ තියෙන තිංකින් එක අපිට ඉම්පරූ කරගන්න හදාගන්න පුළුවන් හොඳම ස්කිල් එක තමයි ඔයාලගේ බිස්නස් නොලේජ් එක වැඩි කරගන්න එක බිස්නස් නොලේජෙක් කිව්වහම් පස්සේ කොහොඳ බිස්නස් එකක් වැඩ කරන්නේ එතකොට ඒ බිස්නස් එක කොහොමද ඒක ප්‍රඩක්ටක් වෙන්න පුළුවන් එක සර්විස්සයක් වෙන්න පුළුවන් කොහොමද ඒගොල්ලො යාලගේ ටාගට ෝඩියන්ස එකට වෙන්න පුළුවන් නැතයි යුස බේස එකට වෙන්න පුළුවන් එයාලා කොහොමද එයාලගේ ප්‍රඩක්් එක නැතන්ගේ සර්විස් එක ඩිලිව කරන්නේ එතකොට එයාලගේ කස්ටම සර්විස් එක මොනවගේද එයාලගේ මොනවද තින ෆීචර්ස් මොනවද තවදින ප්‍රඩක්ස් අපිට මේ දේවල් ගැන බේසික් නොලෙජ්ජයක් හරි තියෙනවනම් අපිට ඩිසයින් එක කරද්දී ඒකට වැලිුවයක් ඇඩ් කරන්න පුළුවන් ඇයි මං එහෙම කියන්නේ හිතන්න අවගොල්ලන්ට ඩිසයින් එකක් කරන්න කියලා කියනවා රික්වයමන්ට එක කියනවා සමහල්ලාට බ්‍රෑන්් ගයිඩ්ලයින් ෆාස් කරන්න පුළුවන් එහෙම නැත්තන් කලර්ස් එකයි ෆොන්ට එකයි කියන්න පුළුවන් අද කාලේ අපිට එයයි එකත් එක්ක තින ටූල්ස් වලින් අපිට ඇත්තරම කියනවනම් සිම්පල් අවට්පුට් ජෙනරේට් කරන්න ඕනෙනා අපි ටූල් එකට කිව්වත් ප්‍රොම්ට එකක් ගහලා අපිට ජෙනරේට් කරගන්න පුළුවන්ගේ සිම්පල් ඩිසයින් එක හැබැයි අපි ඩිසයින කෙනෙක් ඉන්නෝල් වෙලා ඒකට වැලිවයක් ඇඩ් කරනවා නම් අපිට වැලිව් එක ඇඩ් කරන්න පුළුවන් ඒ ප්ලේස් එක මොකක්ද ඔයාගේ තිංකින් එක එතකොට ඔයා දන්නවද මේ ප්‍රඩක්්ක මොනවගේ ප්‍රඩක්ට එකක්ද කියලා එතකොට යුසස්ලත් එක්ක කොහොමද මේ ප්‍රඩක්ට ගතන්ගේ සර්විස් එක ඇත්තටම මූවෙන්නේ කොහොමද එතකොට යාලා කමිනිකේට් කරන විදිහ මොකක්ද හරියටම මොකක්ද පාවිච්චි කරන්න ඕනේ කන්ටෙන්ට් එකක් ලියනවනන්ගේ ටෝන් එක මොකක්ද මොනද යස් කරන ඕනේ කලර්ස් මොකක්ද යස් කරන ලැංවේජ් එක අපිට මේ දේවල් ගැන හොඳ අයිඩියක් තියෙනවා නම් ලස්සන ඩිසයින් එකට වඩා අපිට පුළුවන් ෆංශනල් ඩිසයින්නයක් කරන්න කිව්වොත් හරියටම හරි ඉතිං ෆංශනල් ඩිසයින් හොඳ මට මේ මතක්කුණේ ගොඩක් කලාවට ගොඩක් අය හිතන්නේ අපි UX පැත්ත එක්ස්පීරියන්ස් පැත්ත නැත්තං CX කස්ටම එක්ස්පීරියන්ස් පැත්ත අපි මේවා ඇත්‍රම කියවනම් ෆෝකස් කරන්න ඕනේ වෙබ්සයිට් එකක් මොබයිල් ඇප් එකක් හදනකොට විතරක ගොඩක් අය හිතන්ගෙන ඉන්නවා හැබැයි මේක ඇත්තද නැහැ එක්ස්පීරියන්ස් නැත්තං කස්ටම එක්ස්පීරියන්ස් කියන එක ඇත්තරම කියනවනම් අපේ ජීවිතය අපි පාවිච්චි කරන ඕන දේකට අපිට ඇප්ලයි කරන්න පුළුවන් හිතන්න ඔයා ඇවිල්ලා ජුනිය ඩිසයින කෙනෙක් ඔයා කරන්නේ සෝෂල් මීඩිය පෝස්ට් හදන එක කියලා ඔයා හිතල බලන්න ඔයාට රික්වයමන්ට් එකට පාස් කරන්නේ මොකක්ද ඒ පෝස්ට් එක ඉන්කලූඩෙන් ඕනෙ කටෙන්ට් එකයි ඊට පස්සේ බ්‍රෑන්් ගයිඩ්ලයින් එකයි විතරක්නම් ඔයාට එතනින් හට කිසිම දෙයක් කියන්නේ නැහැ එතකොට ඔයාට ආයි පාරක් ඒ පෝස්ට් එක ගිහිල්ලා ඩිසයින් කරන්න පටන්ගන්නකොට හිතල බලන්න ඔයා මොනවගේ දේවල්ද කරන්න ඕනෙ කියලා ඔයා නිකං ෆොන්ස් ටික දාලා කලස් ටික කත්ලයි කර ත සමහට මොකරී මේජයක් ගාල හරි වෙන්න පුළුවන් ඒ ටික කළහම ඇතිද පොඩ්ඩ බලන්න ගිහිල්ලා සෝෂල් මීඩිය තව පෝස් තියෙනවනං ඒ රිටඩ් මොහල් පෝස්ට එකක් එක ඇනත්තන් කම්පිට කෙනෙකි පෝස්ටයක් මොක් හරි තියෙනවනම් එතකොට මොනහරි ට්‍රෙන්ඩ් එකක් තියෙනවනම් ඒ ට්‍රෙන්ඩ් එකනම් ෆලෝ කරන්න කියන්නේ ඒ ට්‍රෙන්ඩ් එක මේ ප්‍රඩක්්කට ඇත්තටම සූටබල්ද එතකොට ඒ ප්‍රඩක්් එක
ඒ ට්‍රෙන්ඩ් එකත් එක්ක මැච් කරනකොට ඒ කතා කරන ටෝන් එක හරිද? අපිට මේ දේවල් පුළුවන්නම් ක්‍රොස් චෙක් කරලා බලන්න අපි අපේ අවුට්පුට ඩිලිවර් කරන්න කලින් අපිට මොකක් හරි සේයින් එකක් තියෙන වෙලාවක අපිට ඒ සේයින් එකත් එක්ක අපේ ෆයින්ඩින්ග්ස් ටික කියන්න පුළුවන් නම් සමහර වෙලාවට බැක්ස්ලෑෂ් වෙන ඒවා අඩු කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා තියෙන සමහර කැම්පේන්ස් තියෙනවා හරියට හිතන්න බලන්න නැතුව කරලා ඊට පස්සේ ඒවා වලින් අන්තිමට නෙගටිව් විදිහට තමයි ෆීඩ්බැක් එන්නේ. එතකොට නෙගටිව් මාකටිං වගේ දෙයක් තමයි වෙන්නේ. හැබැයි නෙගටිව් මාකටිං කියන එක ඉන්ටෙන්ෂනලි කරන අයත් ඉන්නවා. හැබැයි සමහර වෙලාවට හිතන්න නැතුව කරන මේ වගේ මිස්ටේක්ස් ඉඳලා නෙගටිව් මාකටිං එක හිතන්න නැතුවම වෙන්නත් පුළුවන්. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ඕගලන්ට ඩිසයිනින් ඕගොල්ලෝ පටන් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන් අලුතෙන්. එහෙම නැත්නම් ඩිසයින් පිළිගන්නට වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට ඕගොල්ලෝ වැඩ කරන ඒ ප්‍රොඩක්ට් එකේ නැත්නම් ඒ සර්විස් එකේ වෙන්න පුළුවන් මොනවා හරි බේසික් අයිඩියා එකක් ගන්න පුළුවන් නම් කොහොමද ප්‍රොඩක්ට් එක වැඩ කරන්නේ නැත්නම් මේ සර්විස් එක වැඩ කරන්නේ කොහොමද? දැනට තියෙන ෆීඩ්බැක් මොන වගේද? ඔයාලගේ මොනවාද බ්‍රෑන්ඩ් එකත් එක්ක තියෙන ඒ කියන්නේ මොනවා හරි ප්ලෑන්ස් තියෙනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න මොනවා හරි ගෝල්ස් තියෙනවද? එතකොට ඕගොල්ලෝ මොන වගේ කස්ටමර්ස්ලාද නැත්නම් යූසර්ස්ලාද ඉස්සරහට අප්‍රෝච් කරන්න ඉන්නේ? දැනට ඕගොල්ලන්ගේ මොන වගේද ඩේටා ටික තියෙන්නේ? කියන්නේ ඕගොල්ලෝ දැනට කරලා තියෙන කැම්පේන්ස් වලින් මොනවා හරි ඩේටා තියෙනවා නම් ඒ ටික මට පොඩ්ඩක් බලන්න පුළුවන්ද? අර අපි දෙයක් ඔහේ කරලා ඒක ඩිලිවර් කරනවට වඩා අපිට අපේ බිස්නස් නොලෙජ් එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අපේ අවුට්පුට් එක තව ෆන්ක්ෂනල් පැත්තෙන් අපිට ඉම්ප්‍රූව් කරන්න පුළුවන් ඩිසයින් එක කරනකොට. ඉතින් අපිට මේ වගේ සෑහෙන දේවල් ටිකක් වැලියු පැත්තෙන් ඇඩ් කරන්න පුළුවන්. බිස්නස් නොලෙජ් එක අපිට පුළුවන් නම් ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් මම හිතනවා ඩිසයිනර් කෙනෙක් විදිහට ඕගොල්ලෝ ටූල් එකක් ඉගෙන ගන්න ඒ ස්පෙන්ඩ් කරන ටයිම් එක වගේම බිස්නස් නොලෙජ් එක කියන එකත් ඕගොල්ලන්ට පුළුවන් නම් ඇත්තටම ටික ටික හරි ඉම්ප්‍රූව් කරගන්න ඒක සෑහෙන වටිනවා. මොකද බිස්නස් නොලෙජ් එක කියන එක ඕගොල්ලන්ට ඇත්තටම කියනවා නම් ඩිසයින් වලට වගේම ඕගොල්ලන්ගේ පර්සනල් ලයිෆ් එකේ වලත් මොනවා හරි ඕගොල්ලෝ දෙයක් පාවිච්චි කියන්නේ පටන් ගන්නවා නම් අලුතෙන් ඔයාලට ඒකටවත් එක දාන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ලොකුවට ඕනේ නැහැ. ඉස්සෙල්ලාම පොඩ්ඩක් ඕගොල්ලෝ වැඩ කරන ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස් වල පොඩ්ඩක් බලන්න කොහොමද බිස්නස් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද? ඒ කියන්නේ සමහර දේවල් දිනවා මම දන්නවා සමහරට පොඩි බ්ලොගර්ස් එන්න පුළුවන්. කොන්ෆිඩෙන්ෂල් ඩීටේල්ස් තියෙනවා ඉන්ෆර්මේෂන් තියෙනවා. එතකොට ඉතින් ඒවා ෂෙයා කරන්න නැති වෙන්න පුළුවන් බිස්නස් ඕනර්ස්ලා නැත්නම් ඔයාලත් එක්ක කමියුනිකේට් කරන මැනේජර්ස්ලා. හැබැයි ඕගොල්ලෝ හැම වෙලේම හිතලා බලන්න. ඒ කියන්නේ ඔයාලට ඩිසයින් එකක් කරන්න එයාලගේ පැත්තෙන් මේ වගේ ඉන්පුට් එකක් එනවා නම් හොඳයි කියලා ඔයගොල්ලෝ හිතනවා නම් ඔයාලට සේයින් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් පොඩ්ඩක් ඒ පැත්ත ફોකස් කරලා ඒ පැත්ත පොඩ්ඩක් ඉගෙනගෙන බලන්න ඩිසයින් එක කරලා එතකොට ඕගලන්ට පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න පුළුවන් සමහර විට ඕගොල්ලෝ කලින් කරපු ඩිසයින්ස් එක්ක මේ වගේ අවුට්පුට් එකක් ඕගොල්ලෝ වැලියු එකක් ඇඩ් කරාට පස්සේ ඒකෙන් මොකක් හරි වෙනසක් ඇවිල්ලා තියෙනවද? අර ඕගලන්ට පොඩ්ඩක් ඒකම ඇත්තටම කරන් එවලුවේට් කරගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඒ ඇඩ් කරන ඉන්පුට් එක අපි ඩිලිවර් කළාට පස්සේ එක පාටම හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරවල් ටික කාලයක් යන්න ඕනේ ඕගලන්ටත් ඒක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. එතකොට ඕගලන්ට ටික ටික තමයි මේ වැලියු එක සමහරවල්ට ඇඩ් කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ඕගලන්ට පාස්ට් එක්ස්පීරියන්ස් නැත්තම් එතකොට ඕගොල්ලෝ ඒ ඩොමේන් එක නැත්තම් ඒ ඉන්ඩස්ට්‍රි එක ප්‍රොඩක්ට් එක සර්විස් එක ඕගොල්ලෝ ටික ටික ඉගෙනගෙන තමයි ඔයාලගේ නොලෙජ් එක ෆන්ක්ෂනල් අවුට්පුට් එකක් විදිහට ඩිලිවර් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතන්නේ අද කාලේ ඕගොල්ලන්ට ඩිසයිනර් කෙනෙක් විදිහට ඩිසයින් එකක් විතරක් කරලා නිකන් මම ඩිසයිනර් කියලා ඉන්නවට වඩා මට හිතෙනවා ඕගොල්ලන්ට තව ඔයාලගේ ස්කිල් සෙට් එක ඩයිවර්සිෆයි කරගන්න පුළුවන් නම් ඇත්තටම ඕගොල්ලන්ට පුළුවන් බිස්නස් එකකට හොඳ සර්විස් එකක් දෙන්න ඩිසයිනර් කෙනෙක් විදිහට. මොකද අද කාලේ ඩිසයිනර් කෙනෙක් කිව්වහම පස්සේ ඩිසයින් කරන එක විතරක් මම හිතන්නේ නැහැ හොඳ ස්කිල් එකක් කියලා ඕගොල්ලන්ට අනිත් අයත් එක්ක කම්පීට් කරන්න. ඉතින් ඒ හින්දා
බිස්නස් කිල්ස් කියන එක බිස්නස් නොලේජ් එක කියන එක සෑහෙන වටිනවා ඕගොල්ලන්ට කරිය එක ඉස්සරහට යන්න. ඕකේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. Thank you so much.